හයි මම සුපුනි මං අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වගේම විශ්වසනීයම මංගල සේවය වන මින්දද මංගල සේවය ගැන. ඉතින් මුලින්ම අපි බලමු මොකද්ද මේ මින්දද මංගල සේවය කියන්නේ කියලා. ඔයත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් මින්දද මංගල සේවය ගැන නොදන්න කෙනෙක් වෙන්න බෑ. මොකද ඒ තරමටම මින්දද මංගල සේවය ලාංකික තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධයි. අවුරුදු 6කට අධික කාලයක් පුරාවට සාම්ප්‍රදායික මංගල යෝජනා සෙවීමේ ක්‍රමය නූතන AI තාක්ෂණය ඔස්සේ බලගන්වමින් මින්දද සේවය ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, ආදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක් සහකාරියක් සොයා දීමට කටයුතු සලස්වා දී තිබෙනවා. මින්දද මංගල සේවය අනිත් මංගල සේවයන් වලින් වෙනස් වන හේතු ගැන මම දැන් කියන්න. මින්දද මේ වෙනකන් තිබුණු සම්ප්‍රදායික මංගල යෝජනා සෙවීමේ ක්‍රමය වෙනස්ම මානයකට හරවගෙන මේ වෙද්දී නූතන AI තාක්ෂණය මගින් බලගන්වලා තිබෙනවා වගේම AI තාක්ෂණය යොදාගෙන සේවය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම මංගල සේවය බවට පත් වෙලා තියෙනවා. තරු 5න් 4.7ක ඉහළ සාමාන්‍යයක් සමග 25000කට වැඩි Google සහ iOS previews ප්‍රමාණයක් සහිත ශ්‍රී ලංකාවේ විශ්වසනීයම මංගල සේවය ලෙස පත් වෙන්න මින්දද මංගල සේවයට හැකි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ වසර ගණන ඇතුළතදී මින්දද හරහා දැනට සාර්ථක වුණු සම්බන්ධතා විශාල ප්‍රමාණයක් ඔයාට අපේ වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ගැන කිව්වට මින්දද අපිට ලැබෙන ඇගීම් ගැන කිව්වේ නෑනේ. ඔන්න දැන් කියන්න හදන්නේ ඒ ගැන. ඒ කියන්නේ මේ වෙනකන් මින්දද අපි ලැබූ සම්මාන ගැන. අපේ ආදරණීය ජනතාවගේ විශ්වාසය නිසාම මින්දද.lk අපිට Best Web 2025 සම්මාන උළෙලේදී Best Mobile Experience Website සම්මානයක් 2024 වර්ෂයේදී Top Web Winner Certificate of Excellency සම්මානයත් ඇතුළු සම්මාන රාශියක් මේ වෙද්දී ජයග්‍රහණය කරලා තියෙනවා. අපි දැන් බලමු මින්දද ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා වගේම කොහොමද මින්දද ඇතුළේ account එකක් හදාගන්නේ කියන එක ගැන. මුලින්ම ඔයා ඔයාගේ device එකට මින්දද ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ සඳහා ඔයා use කරන්නේ Android phone එකක් නම් phone එකේ තියෙන මේ Play Store app එකට ගිහිල්ලා search bar එකේ මින්දද කියලා search කරන්න. ඔයා යූස් කරන්නේ iPhone එකක් නම් ෆෝන් එකේ තියෙන මේ App Store එකට ගිහිල්ලා search bar එකේ මින්දද කියලා search කරන්න. ඊට පස්සේ මින්දද app එකේ download button එක click කරලා මින්දද app එක download කරගන්න. දැන් ඔයා කල්පනා කරනවා ඇති හරි මම app එක ගත්තා. දැන් කොහොමද මින්දද account එකට register වෙන්නේ කියලා. ඔව් දැන් මම කියන්නේ ඒ ගැන තමයි. ඒ කියන්නේ ඔයා මින්දද ගෙනමට ඇතුල් වෙලා ඔයාගේම දුරකථන අංකය සහ පාස්වර්ඩ් එක භාවිතා කරලා ඉතා පහසුවෙන් ලියාපදිංචි වෙන ආකාරය ගැන. ඔන්න ඊළඟට ඔයාට ඇප් එක ඕපන් කරපු ගමන් එන්නේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. එතනින් ඉස්සරහට ගියාම ඔයාට මින්දද ගෙනමට ලියාපදිංචි වෙන්න පුළුවන් මෙන්න මේ පිටුවේ. මෙතනදී ඔයාට ඔයාගේ ෆෝන් නම්බර් එක වගේම පාස්වර්ඩ් එකකුත් දෙන්න වෙනවා. මේ පාස්වර්ඩ් එක ඔයාට මතක හිටින පාස්වර්ඩ් එකක් ඇඩ් කරන්න. දැන් මේ ෆෝන් නම්බර් පාස්වර්ඩ් දුන්නට පස්සේ ඔයාට ඔයාගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා මින්දද ගෙනුමට ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ Facebook account එකෙන් හරි Google account එකෙන් හරි log වෙලා මේ විදිහටම මින්දද account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා දුන්න ෆෝන් නම්බර් එක verify කරගන්න එක. එතකොට ඔයා ලබා දුන්න දුරකථන අංකයට SMS එකක් එනවා. දැන් ඔන්න මින්දද මංගල සේවයේ ඔයා ලියාපදිංචි සේවාදායකයෙක් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ හදිස්සියේදී හරි ගිණුම හදද්දී ඔයා දුන්න පාස්වර්ඩ් එක අමතක වුණොත් අලුත් පාස්වර්ඩ් එකක් හදාගන්න විදිහ. ඉතින් එහෙම වුණ ඔයාට මෙන්න මේ විදිහට ගැටලුව විසඳ ගන්න පුළුවන්. මෙතනදී මුලින්ම ඔයාට ඩිස්ප්ලේ වෙන forget password කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා මින්දද ගිණුම සඳහා භාවිතා කළ දුරකථන අංකය යොදලා ඉදිරියට ගිහින් අලුත් පාස්වර්ඩ් එකක් හදාගන්න ඕනේ.
දැන් ඔන්න මින්දද ගෙනුම හදාගත්තට පස්සේ මින්දද ගෙනුම සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ විස්තර ටික අපි හදාගත්ත අපේ account එකට add කරගන්න එක. ඒ කියන්නේ ඔයාට මෙතනදි මේ display වෙන විදිහට ඔයාගේ නම, ජාතිය, කුලය, අධ්‍යාපන මට්ටම වගේ දේවල් ටිකක් පුරවන්න වෙනවා. ඒ ටික නිවැරදිව පුරවන්න ඔයා වග බලා ගන්න ඕනේ. මොකද ඔයා ඇතුළත් කරන විස්තර වලින් තමයි අපි ඔයාට ගැලපෙන සහකාර හෝ සහකාරිය තෝරලා දෙන්නේ. දැන් ඔය ඔයාගේ සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා ඉවරයිනේ. ඔන්න ඊළඟට කරන්න තියෙන්නේ ඔය බලාපොරොත්තු වෙන සහකාර හෝ සහකාරියගේ විස්තර සම්පූර්ණ කරන එක.
ඔන්න දැන් මේ දෙකම හරි. ඔය සෝෂල් ලොගින් ක්‍රමයක් භාවිතා කර මින්ද දිගීමට ලියාපදිංචි වුණා නම් මෙතනදී ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ඡායාරූපයක් ඔයාගේ account එකට ඇතුළත් කරන්න පුළුවන්. එතනදී ඔයාගේ ලස්සන ෆොටෝ එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් දැන් ඔයා හදපු ඔයාගේම account එකට ඔයාගේ ඇත්තම විස්තර ප්‍රොෆයිල් ෆොටෝ එක වගේම ඔයාට අවශ්‍ය සහකරු හෝ සහකාරියගේ විස්තරත් ඇතුළත් කරලා ඉවරයි. ඔන්න දැන් අපි බලන්න යන්නේ ඔයාට ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් හරි හොයාගන්න විදිහ ගැන. හොඳම යෝජනා පිටුවේදී ඔයා ලබා දුන් විස්තරවලට අනුව හොඳටම ගැලපෙන යෝජනා බලා ගන්න පුළුවන්. යෝජනා, වයස, ආගම, කුලය, දිස්ත්‍රික්කය වගේ දේවල් වලින් ෆිල්ටර් කරලා බලන්න ඔයාට පුළුවන් මේ විදිහට. දැන් අපි බලමු යෝජනාවක වැඩි විස්තර බලන්නේ කොහොමද කියන එක. මෙතනදී ඔයා තෝරගත්ත account එකේ මේ display වෙන බටන් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාට අදාළ කෙනාගේ සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයා දැනගන්න ඕනේ විස්තර ගැලපීම බලන ආකාරය ගැන. මුලින්ම මෙතනදී ඔයා හොයන කෙනාගේ විස්තර දැනගත්තට විතරක් මදි. ඔයා හොයාගත්ත සහකරු හෝ සහකාරිය හරි ඔයාට කොච්චර ගැලපෙනවද කියලාත් ඔයා හරියටම දැනගන්න ඕනේ. ඒකට ඔයාට වැඩි දෙයක් කරන්න නැහැ. ඔයා මෙතන මේ display එකේ තියෙන heart icon එක හැබුවම ඔයාට ගැලපීමත් බලා ගන්න පුළුවන්. හැබැයි දැන් ඒ විතරක් මදිනේ. විවාහයක සංකේතයේ විදිහට අපි හඳුන්වන පොරොන්දම් ගැලපීමත් සිදු කරන්න ඕනේ. ඒකටත් වින්දද අපි ක්‍රමයක් හදලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයෙන් ඔයා දැන් තෝරගත්ත සහකරුගේ හරි සහකාරියගේ හරි පොරොන්දම් කොච්චර ඔයාගේ පොරොන්දම් එක්ක ගැලපෙනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මුලින්ම ඔයා අනිවාර්යෙන්ම අපේ gold package එක activate කරගන්න ඕනේ. ඒ වගේ මෙතනදී ඔයා යෝජනා bookmark සහ report කරන ආකාරය දැනගෙන ඉන්න එකත් ඔයාට හරිය වැදගත්. විශේෂයෙන්ම මේකේදී ඔයාට කැමති ගිණුමක් මේ පේන ඩොට් තුන ඔබලා bookmark කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට අවශ්‍ය නම් අනවශ්‍ය ගිණුම් hide කරන්න වගේම ඔයාට කරදරකාරී ගිණුම් report කරන්නත් පුළුවන්. ඔයා account එකකුත් හදලා ඔයාට ගැලපෙන යෝජනා බලද්දී ඔයා දකින්න ඇති gold කියලා label එකක් සමහර profiles වල දකින්න තියෙනවා. මේ කියන්නේ අන්නේ gold label එකෙන් පෙන්නන gold package එක ගැන. මොකද්ද මේ gold package එක කියන්නේ කියලා දැන් ඔයා හිතනවා ඇති. කොහොමද අපේ profile එකට gold package එක activate කරගන්නේ කියලා හිතනවත් ඇති. ඔන්න දැන් මං කියන්නේ ඒක කරන විදිහ ගැන. මෙතනදී ඔයා මුලින්ම පැකේජ් 3 ගැන විස්තර දැනගෙන ඉන්න ඕනේ. මෙතනදී ඔයා ඩිස්ප්ලේ වෙන පැකේජ් එකන් කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට ඔයාට gold 1 month, gold 2 months සහ gold 3 months කියලා පැකේජ් එකන් 3ක් බලා ගන්න පුළුවන්. මේ පැකේජ් 3 සමග සීමාවකින් තොරව ඇරයුම් යොමු කිරීම ඇතුළු තවත් ගොඩක් වාසි ඔයාට හිමි වෙනවා. ඒත් එක්කම පැකේජස් වල ගාන වගේම gold පැකේජ් එක ගැන සියලුම විස්තරات ඔයාට මේ කොටසෙදිම ඩිස්ප්ලේ වෙයි. දැන් ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ මේ විස්තරත් එක්ක gold package එකක් activate කරගන්න කොහොමද කියන එක. ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් card payment එකකින් හරි bank transfer එකකින් හරි ඔයාගේ මේ payment එක කරන්න. ඔයා භාවිතා කරන iPhone එකක් නම් Apple Pay හරහා gold package එක සක්‍රිය කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් ඔයා gold package එකකුත් ඔයාට අවශ්‍ය විදිහටම activate කරගෙන ඉවරයි.
ඔයා දැන් මේ වෙද්දි මින්දද සේවයේ ඇප් එක අරගෙන account එකක් හදලා details ඔක්කොම add කරලා ඉවරයිනේ. එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ කොහොමද ඔයාට ගැළපෙන අවශ්‍ය කෙනාට ඇරයුමක් යවන්නේ කියලා වගේම ලැබුණු ඇරයුමක් පිළිගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු ඔයා කෙනෙක්ට ඇරයුමක් යොමු කරන විදිහ. කලින් ඔයාට ගැළපෙන ගිණුමක් හොයාගත්තානේ. දැන් ඒ ගිණුමට ගිහින් ඇරයුම් කරන්න කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයා ඒ කරපු ඇරයුම අදාළ කෙනාට යොමු වෙනවා. ඇරයුම පිළිගන්නා විට මගේ දුරකථන අංකය හුවමාරු කරන්න කියන එක ටික් කර ඇති විට ඔබ යොමු කරන ඇරයුම පිළිගත්තොත් අදාළ සහකරු හෝ සහකාරියට පුළුවන් ඔබේ දුරකථන අංකය බලන්න. ඊට පස්සේ අපි බලමු ලැබුණු ඇරයුමක් ඔබ පිළිගන්නා හෝ ප්‍රතික්ෂේප කරන විදිහ ගැන. ඔයා දැන් දන්න විදිහට ඔයාට තවත් ගිණුමකට ඇරයුමක් යවන්න පුළුවන් විදිහ වගේමයි ඇප් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න අනිත් අයටත් ඔයාට ඇරයුම් යවන්න පුළුවන්. ඒ වෙලාවේදී එහෙම ඔයාට ආපු යවපු ඇරයුම් සියල්ලම ඔයාට ඇරයුම් පිටුවට ගියාම බලා ගන්න පුළුවන්. ලැබුණු ඇරයුම් පිටුවේදී ඔයාට ගැළපෙන ඇරයුමක් තියෙනවා නම් ඒ ඇරයුම ඔයාගේ කැමැත්ත මත ඔයාට පිළිගන්න පුළුවන් වගේම ඔයා කැමති නම් හරි ඔයාට අවශ්‍ය නැත්නම් හරි මෙන්න මේ මං කරන විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පිළිගත යෝජනා සමග chat කරන්න වගේම දුරකථන අංක හුවමාරු කර ඇතනම් ඒවා බලන්නත් ඔබට පුළුවන්. දැන් කරන්න ඕනේ ඔයා කැමති කෙනා ඔයාටත් කැමති නම් දෙන්නට දෙන්නා අඳුරගන්න එකනේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයා එයා එක්ක chat කරන්න ඕනේ. ඒ වෙනුවෙන් දැන් ඩිස්ප්ලේ එකේ පෙන්වන විදිහට log වෙලා chat කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ chat එක start කරන්න. ඉතින් දැන් කෙනෙක්ට ඇරයුම් කරන විදිහේ ඉඳන් chat කරන විදිහ වෙනකන් ඔයා දැනගත්තානේ. ඉතින් ඔයා මෙතනදී කැමති අයට කරදරයක් නොවන විදිහට chat කරන්නත් වග බලා ගන්න ඕනේ. මේ විදිහට ඔයාට අවශ්‍ය සහකරු හරි සහකාරිය හරි එක්ක අලයක් chat කරලා දැන හඳුනගෙන දෙන්නගේම කැමැත්ත මත ඔයාට ඉතිරි පියවර වලට යන්න පුළුවන්. ඒ වෙනුවෙන් උපරිම සහාය මින්දද අපෙන් ඔබට ලැබෙනවා. ඉතින් මෙතනදී මම ඔයාලට කියන්න යන්නේ මින්දද ඇප් එකේ ඔයාලා වෙනුවෙන් තියෙන advanced settings ගැන. මෙතනදී ඔයාලට ඔයාගේ මින්දද ගිණුම අක්‍රිය කරන්න හරි සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න හරි අවශ්‍ය වුණොත් මේ ඉහිසෙන් පෙන්වන තැන් ක්ලික් කරලා ගිණුම ඔයාලට ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම මින්දද ගිණුමෙන් හදහන් විස්තර ඉවත් කරලා දාන්න ඔයාලට මෙතනින් පුළුවන්. ඔබ විසින් හයිඩ් කළ යෝජනා නැවත ලබා ගන්න ඔබට මෙතනින් පුළුවන්. මින්දද අපිත් සමග මේ විදිහට සම්බන්ධ වන ඔයාට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් අවශ්‍ය භාෂාවකින් මින්දද සේවාව භාවිතා කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔයා මින්දද ගිණුමක් භාවිතා කරන වෙලාවට ඔයාට ඇතිවන ගැටලු පැය 24ක් යන්න කලින් ඔයාට විසඳ ගන්න 071 282 282 2 හරහා අපේ සුහදශීලී පාරිභෝගික සේවා නිලධාරියෙක් සම්බන්ධ කරගන්න ඔයාට පුළුවන්. ඉදිරියට වෙනස් වන තාක්ෂණික ලෝකයේත් එක්ක ඔබට ආකර්ශනීය සේවාවක් ලබා දෙන්න මින්දද මංගල සේවය ලෑස්ති. එහෙනම් ඔයාගේ අනාගත සහකරු හෝ සහකාරිය අදම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වගේම විශ්වසනීයම මංගල සේවය වන මින්දද මංගල සේවයෙන් අදම හොයාගන්න. ඒ වගේම 071 384 47 11 දුරකථන අංකය හරහා ඔබේ ගැටලු, යෝජනා, චෝදනා WhatsApp හරහා අපට යොමු කරන්න අමතක කරන්න එපා. ඔයාගේ මංගල සේනයේ හොඳම සහකරු මින්දද මංගල සේවය.